සිදු කරනවා. ඔවුන් හඳුනාගෙන ආශිර්වාද ලබා ගැනීම සිදු කරනවා. ආඩම්බරයක් පුලතිස්ස පුරවරයට රැගෙන කණ්ඩායම් දෙක එකට මුණ ගැහෙන සොඳුරු තැන්නේදී මේ පාසල් කණ්ඩායම් දෙකක් නිසා අවස්ථාව දෙනවා සියලු දෙනාටම සහභාගී වෙන්න. ඒ අවස්ථාව ලබා දීලා තිබෙන ප්‍රධාන සංවිධායක දායකත්වයේ දරන අපේ දිමුතු විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කෙසේ වෙතත් මෙන්න දැන් සියල්ල සංවිධානයේ වෙද්දී ආරම්භක ප්‍රතිකාරුවන් යුගලයේ පමණ ක්‍රීඩා පිටියේ රැඳී සිටියේදී පිටියේ පන්දු රැකීමේ කටයුතු සඳහා රැඳී සිටින ආශාවරි සංගීත කණ්ඩායමේ සියලු දෙනාටත් හැර අනිත් ආයත ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙන්න කියන මතක් කිරීම කරන්නට ඕන. මොකද ක්‍රීඩා පිටියේ තරඟ ආරම්භ කරන්නට අවශ්‍ය වටපිටාව සලසා දෙන්න කාලය කාටත් වැදගත් වෙනවා. ඒ වගේම මතක් කරන්නට ඕන මේ මතක් කිරීම සෑම පිරිසුම් දොරටුවකින්ම පිරිසන විට ටිකට් පතක් ලබාගෙන පැමිණීමයි වැදගත් වන්නේ. සංගීත කණ්ඩායම් වල අය නම් ඒ කණ්ඩායමේ අය පමණයි ඇතුළට එන්නට පුළුවන්කම තිබෙනේ. 9 දෙනා ලබා දීලා තිබෙන නම ලබා දී තියෙන 9 දෙනාට පමණයි ඒ විදිහට ඇතුළට ඒමට නොමිලේ හැකියාව තිබෙන්නේ. අනිත් සියලු වලුන් අයවලුන් ටිකට් පතක් මිලදීගෙන එන්න මේ වටිනාකම එකතු කරන්නට සහ මේ සඳහා විය පැහැදම් වන අධික මුදල් කන්දරාවක් වියදම් වී තිබෙනවා අද දිනේ වෙනකොටත්. ඒ නිසා තමයි මතක් කිරීම කරන්නේ. මෙන්න ආරම්භක ප්‍රතිකරුවන් යුගලයේ ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨ වී තිබෙනවා. සිග්මා සංගීත කණ්ඩායමේ කඩුල්ල රකින්නේ සෙමෙන් කඩුල්ල පිටුපස්සට ඇය ගමන් කරමින් තිබෙනවා. ඇය සූදානම් පිටුපස්සේ සිට කඩුල්ල පිටුපස්සේ සිට තමන්ගේ මෙහෙය ඉටු කරන්නට. ක්‍රීඩකයන් ස්ථානගත කරවීම ක්‍රීඩිකාවන් ස්ථානගත කරවීම එයත් නාලක විසින්මයි සිදු කරන්නේ. මම හිතන්නේ නාලකගේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ආකාරයක් තමයි විහිළුවට වගේ කිව්වට නාලකගේ අනසක වතරවන තරංගයක් බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ. අයිතක් නෑ හිතකින් මේ විදියට කිව්වට මම දන්නවා නාලක එහෙම අයිතක් හිතන්නේ නෑ එහෙම විහිළුවක්වත් කරාට. ඉතින් එහෙම කියලා මෙහෙම දැන් තරඟේ ආරම්භ වෙන්න සියල්ල සූදානම් වෙනකොට දැන් සූදානම් දැන් තරඟේ ක්‍රියාත්මක කරන්නට සියල්ල සූදානම්. දැන් මේ තරඟේ අනතුරු කුමන තරඟයේද පවත්වන්නේ කියන කාරණාව දිනුතු ලබා දෙවි. මෙන්න බිනසුරු සංඥාවේ සමගින් අපිට ලැබෙනවා. ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට සියල්ල සූදානම්. නාලක විසින්මයි පන්දු ක්‍රියාත්මක කරන්නට සූදානම. ඔහුට අවශ්‍ය ආකාරයට ක්‍රීඩා පිටියේ වලක ආකාරයට රඳවාගෙන තිබෙනවා. ඒ නිසා කිසිදු ආකාරයකින් හිඩසක් තියන්නට සූදානම් නැහැ මේ ක්‍රීඩා පිටියේ තුලින්. ඉමුර තමයි ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙන ක්‍රීඩකයා ලාබාල ක්‍රීඩකයා පාසල් ක්‍රීඩකයා. මෙන්න නාලකෙන් ලැබෙන පන්දුව වයිට් පන්දුවකට ආසන්න පන්දුව වයිට් පන්දුවක් හැටියට ලකුණු 6ක් හැටියට සටහන් වන්නේ ප්‍රථම පන්දු වාරයේ. මේ පන්දු වාරයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. එදින මේ සමගින් දාර්ශනීය පාරක් උඩ පන්දුවක් බවට පරිවර්තනය කරගන්නට හැකියාවක් නැහැ. දැන් සූදානම් පන්දුව ලබාගෙන අපේ මේ ශබ්ද පරිපාලකතුමාටයි පුංචි මතක් කිරීම. මතක් වොලියුම් එක පොඩ්ඩක් උත්සලා දෙන්න පුළුවන් නම් හොඳයි මා විශ්වාස කරනවා. දැන් ප්‍රබින්දු සූදානම් පන්දුව පිළිගැනීමට. නාලක විශේෂ යොමු කරන ලබන පන්දුව මෙන්න ලැබෙන පන්දුව පාරක් එල්ල කරනවා. උඩ පන්දුවක් ලෙසින් රැක ගන්නට හැකියාවක් නැහැ නාලකට. නමුත් ඔහු ගුවන්ගත වෙමින් තමයි උත්සාහ කළේ. නමුත් ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. බලමු ඔවුන්ගේ දක්ෂතාවයන්. ලකුණු සංඛ්‍යාව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8 දක්වා ඉහළ නැංවී තිබෙනවා. ලකුණු 8යි. මෙන්න ක්‍රියාත්මක කරන්නට පුරු බොහෝටිය සුරතලිය ඇයි කියන්නාසේ පන්දුව යොමු කිරීමට බාර කරනවා. යොමු කිරීම වෙනස්මාකාරයකට මෙන්න
ඇයිද දැන් කැවීමක් නැතුව ආශාවරේගේ හුරු බුටි තරුව මෙන්න වයිට් පන්දුවක් හැටියට සටහන් කරනවා විනිශ්චයකාරතුමන්ගේ දෙපසට යොමු කරමින් කණ්ඩායමේ සිග්මා කණ්ඩායමේ කතාකරු එමෙවරු පන්දුවට බහර දෙන්නේ මෙන්න ඊටමත් හොඳ පන්දුවක් කඩුව කියන කීඩිකාවට පන්දුව රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් එක ලකුණක් සඳහා ප්‍රතිමාරු කර ගැනීමට අවස්ථාවක් නැහැ. ඊට හොඳ පන්දු භාරයක නියැලෙමින් සිටින්නේ ආශාවරී කණ්ඩායමේ ක්‍රීඩිකාව. යන්නේ තිනිෂකාරතුමන් පසු කරමින් පන්දුවක් ඊටමත් හොඳ පන්දුවක් යනවා කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ඉනිමහවරනවා ඉමරුගේ ඊටමත් හොඳ පන්දුවක්. එලෙසින් නිමාවට දකිද්දී විශේෂයෙන් අපි මතක් කරන්නට ඕන අද මේ සජීවීව මේ තරඟාවලිය ක්‍රිකට් තරඟාවලිය අත්දකින්නට ඔබට අවස්ථාව ලබා දෙන්නේ ලංකා සොෆ්ට්බෝල් බෝල් ලයිව් Facebook පිටුව හරහා ඔබගේ සුසල කරගන්න එහෙම නැත්නම් හරියටම ඔබ සොයාගෙන ඒ ෂෙයා කරලා සහයෝගය ලබා දෙන්න ඔබට පිළිවන් ඔබේ අභිමානය රැගෙන යන්නට ක්‍රීඩාවත් එක්ක ලංකා සොෆ්ට්බෝල් බෝල් ලයිව් Facebook පිටුවට ඒ වගේම අද ඡායාරූපකරණයේ නිල ඡායාරූපකරණ ශක්තිය ලබා දෙන්නේ ශානු විජේසිංහ ෆොටෝග්‍රැෆික් ආයතනය තමයි අද මේ සියල්ලම නිල ඡායාරූපකරණය හැටියට සටහන් කරන්නට පුළුවන්කම දෙන්නේ. ඉතින් මේ මතක් කරවීම කරන ගමන් නාලකට නවත පන්දු වාරයක් ක්‍රියාත්මක කරන්නට අවකාශයක් ලබා දී තිබෙනවා මන් අවසන් පන්දු වාරය කෙසේ වෙතත් එක් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් තවත් පන්දු දෙකක් පමණයි ඉනිම තුල ක්‍රියාත්මක කරන්නට හැකියාව තිබෙන්නේ. ඒ නිසා මේ විනෝද භාවයෙන් නිතුව පැවැත්වෙන තරගයක් විනෝද තරගයක් හැටියට තමයි මේ තරගයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. මෙන්න නාලකගෙන් යොමු වන පන්දුව උඩ පන්දුවක් ලෙස නැදෙන්නේ රැක ගැනීමට හැකියාවක් නැහැ. ඩිලයිටඩ් එක ලකුණක් සඳහා ප්‍රතිමාරු කර ගන්නවා. ඩිලයිටඩ් බ්‍රාවෝ टॉस එක දිනුම් බ්‍රාවෝ ඩිලයිටඩ් බැට් කරනවා. වෙන බිලක් පන්දුව ඒ තාමත්ම හොඳ පන්දුවක් හොඳ පහරක් හැබැයි පන්දුව පිටේ දෙවටෙන්නේ නැහැ. කඩුර වකින කීඩිකාව පන්දුව රැකගෙන යලි බාර කරන අතරතුර මම හිතන්නේ ඉනිම නිමවටපත් වෙනවා. ඒ අනුව මුල් ලකුණු සටහන පුවන් කුමාර මේ වෙන විට ඉනිම නිමා වී තිබෙන්නේ. ඒ නිසා ලකුණු 15ක් ලබා ගත්තා සිග්මා සංගීත කණ්ඩායම. ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් ලබා ගත යුතුයි. ජයග්‍රහණය සඳහා කෙසේ වෙතත් මේ පණිවිඩය ඩිලයිට් කණ්ඩායම සහ බාවෝ කණ්ඩායම අතර කාසිවාසිය උරගා බැලීම සිදු වුණා. ඒ අනුව ජයග්‍රහණය කළා කාසිවාසිය බාවෝ සංගීත කණ්ඩායම ආරාධනා කරා ප්‍රතිවාදී ඩිලයිට් කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පාර දෙන්නට. මේ තරගය නිමාවෙන් පසු ඔබේ තරගයයි පැවැත්වීමෙන් නියමිතව තිබෙන්නේ. සිග්මා සංගීත කණ්ඩායම අද ක්‍රිකට් තරගය සඳහා මේ මොහොත වන විට ඉලක්කය වුන් ලකුණු 16යි ලබා දුන්නේ ප්‍රතිවාදී ආශාවරී කණ්ඩායමට. ඒ අනුව දැන් පිටියේ පන්දු රැකීම සඳහා සිග්මා කණ්ඩායම පැමිණ සිටිනවා. ආශාවරී කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් යුගලයට අපි ආරාධනා කරනවා ක්‍රීඩා පිටියට පැමිණෙන හැටියට වේලාව කාලය ඉතාමත් ඉක්මනින්ම ගත වෙලා යනවා. ආපස්සට අදින්න බෑ. ගත වෙන්නා වූ කාලය හින්දා ඉක්මනින්ම ආරම්භක පිටිකරුවන් යුගලය ක්‍රීඩාංගණයට පැමිණෙන්න. ආරම්භක පිටිකරුවන් යුගලය ඉක්මනින්ම ක්‍රීඩාංගණයට පැමිණෙන්න ආශාවරී කණ්ඩායමේ. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ අවස්ථාව සඳහා සහභාගීත්වය දක්වන කඩුනායක සීදුව නගරාධිපතිකරු සුපුන් නාරද මැතිතුමන් බොහොම ගෞරවයෙන් මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. ඒ වගේම උප නගරාධිපතිතුමන් හැටියට කටයුතු කරන කීර්තිරත්න මැතිතුමනුත් බොහොම ගෞරවයෙන් යුතුව මතක් කරන්නට ඕන සිහිපත් කරන්නට ඕන මේ කටයුත්ත සඳහා නිරන්තරයෙන් සහභාගී වෙමින් අපට දක්වන දායකත්වයේ පිළිබඳව. ඉතින් යලිත් මතක් කරන්න ඕනේ මේ ක්‍රීඩා භූමිය ලබා ගන්නට අපට දුන්නු රාජ්‍ය සහයෝගය. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ මේ ක්‍රීඩා භාරය විශේෂයෙන්ම කට්නායක රාවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩා පීඩය අපට ලබා දෙන ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ගෞරවනීය ස්තුතියක් මේ මොහොතේදී පුද කළ යුතුයි. ඉතින් තරගයේ ක්‍රියාත්මක වන මොහොතේදී මෙන්න විනිශ්චය සංඥාව ලැබෙන ප්‍රථම පන්දුව ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙන්න තිබෙනවා. ප්‍රථම පන්දුව නාලක සූදානම් පන්දුව පිළිගන්නට
නමුත් පහරක් එල්ල කරන්නට හැකියාවක් නැහැ. නිපන්දුවක් ඇටියට විනිසුරුතුමන් සටහන් කරනවා. ඒ වගේම අද අපිට මේ විනිසුරු දායකත්වය ලබා දෙන විනිසුරුතුමන්ලා පිළිබඳවත් විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ශ්‍රී ලංකා විනිසුරුවන්ගේ සංගමය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය වෙනුවෙන් අපට ලබා දෙන්නා වූ දායකත්වයේ පිළිබඳව අපි තාමත්ම ගෞරවපනාමකව ස්තුතිය පුද කළ යුතුයි. ඒ නිසා එතුමන් සියලු දෙනාටම අපගේ ගෞරවනීය සුරේෂ් විජේසිංහ ඒ වගේම උදාර පෙරේරා දිනේෂ් නිස්සංක සහ ලකුණු සටහනෙන් සුදර්ශන දිසානායක මාත් සමග මෙතන රැඳී සිටිනා. පාස්වෙන් මේ ලකුණයි දෙවන ලකුණු ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඊට පෙර ආතුව පන්දුව රැගෙන බාර කරනවා පන්දු යවන්නාගේ අන්තයට. ඒ අනුව ලකුණු 7ක් හැටියටයි සටහන් වන්නේ. අවශ්‍ය ජයග්‍රහණය සඳහා මුල් ලකුණු 16ක් ලබා ගන්නා වූ ලකුණු 15ට පිළිතුරු වශයෙන් මොවිදු මෙන්න දෙවන පන්දු ආරයම සඳහා මොවිදු පැමිණෙනවා. විනිශ්චයකාරතුමන් සංඥාව ලබා දෙනවා. මෙන්න දිවැවෙත් පන්දුවක් යොමු කරනවා. ඒ තාමත් හොඳ පන්දුවක්. වයිට් පන්දුවක් හැටියට සටහන් කරනවා විනිශ්චයකාරතුමන්. එයාට ලකුණු 14 දක්වා තමන්ගේ ලකුණු සංඛ්‍යාව ඉහළ යනවා. ලකුණු 13යි. ඒ තාමත් හොඳ පන්දුවක්. දැන් සූදානම් ඒ අනතුරු ප්‍රදර්ශන තරගාවලිය පැවැත්වීමට සියල්ල සූදානම්. විශේෂයෙන්ම ඒ නායක ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පී දිනේෂ් දිසානායක ඔබට ආරාධනය කරනවා මේ තරගයෙන් පසුව කාසිය වාසිය උරගා බලන්නට ක්‍රීඩා පිටිය තුලට පැමිණෙන ලෙසට ඒ වගේම ඔවුන් සමග තරග බදින්නට සූදානම් කණ්ඩායමේ නායකතුමාටත් බොහොම ගෞරවයෙන් ආරාධනය කරන තරග නිමාවෙන් අනතුරුව ක්‍රීඩා පිටියේ මැදේ තමයි මේ තරගාවලිය පැවැත්වන්නේ. මන්ද හේතුව කාසිය වාසිය උරගා බැලීම සිදු කරන ලබන්නේ. විශේෂයෙන්ම සියලු කණ්ඩායම් වල එකමුතුකින් තමයි මේ ප්‍රදර්ශන තරගයට සහභාගී වෙන කණ්ඩායම එකතු වන්නේ. ඒ අනුව ඉන්ම නිමාවට පත් වෙනවා. ඒ සමගින් ජයග්‍රහණයට හිමි කර ගැනීමත් සමග ආශාවරී කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගන්නවා. ඒ සමගින් ලකුණු 21ක් ලබාගෙන කෙසේ වෙතත් ඉදිරි තරගයේදී අපි ඊළඟ තොරතුරුත් එක්ක එකතු වෙන්නට විනිසුරුවන් දෙපළ ක්‍රීඩා පිටියේ රැඳී සිටිනවා. එතෙන් ඊළඟ තරගය ආරම්භ කරන්නට ප්‍රදර්ශන තරගයේ ලෙස දිනේෂ් එන්න ක්‍රීඩා පිටියට අපේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පී දිනේෂ් ඔබටයි ආරාධනය කාසිය වාසිය උරගා බලන්නට ප්‍රදර්ශන තරගයේ සඳහා තරග වැඩිවීමට. ඒ වගේම අපි යලිත් මතක් කරන්නට ඕනේ මේ ප්‍රධාන පොලිසින් දොරටුවන් වලින් ඔබ ඇතුළට පැමිණෙන විට